අයිවන් අද මම ඔයාලත් එක්ක ටික වෙනස් විදිහේ මාතෘකාවක් කතා කරොත් හොඳයි කියලා හිතුවා. අද මම ඔයාලත් එක්ක කතා කරනවා මේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන අපි ග්ලයිෆොසේට් එක යූරියා මිශ්‍ර කරලා වල්නාශක යොදනවා. එතකොට ඇත්තටම වෙන්නේ මොකද්ද? ඒ වගේම මේ වල් මර්ධනය වෙද්දී යූරියා ග්ලයිෆොසේට් එක මිශ්‍ර කරලා යොදන හේතුව මොකද්ද? මේ වගේ විස්තරයක් කතා කරනවා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපි යමු අපේ මාතෘකාවට. Agro 94. We are the future. මුලින්ම අපි යූරියා ග්ලයිෆොසේට් මේ එකට මිශ්‍ර කරලා යොදනකොට ඇතිවන බලපෑම ගැන බලද්දී ග්ලයිෆොසේට් කියලා කියන්නේ කාබනික අම්ලයක්. ඒ වගේම මේකේ කාර්යක්ෂමතාවය ඉහළ ප්‍රතික්‍රියාශීලී ෆොස්ෆනේට් කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. ෆොස්ෆනේට් කාණ්ඩය කියන්නේ ජලයේ තියෙන ඛනිජ අල්ලගන්න අණු. ඒ වගේම යූරියා කියන්නේ ඇමෝනියම් අයන තියෙන ෆොස්ෆනේට් කාණ්ඩයේ රසායනික අංශු ආරක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙන. ඒ වගේම ජලයේ තියෙන කැල්සියම් ඒ වගේම මැග්නීසියම් වගේ කටින ජලයේ තියෙන එහෙම නැත්නම් කිවුල් වතුරේ තියෙනවා. ඉතින් මේවත් එක්ක මේ ග්ලයිෆොසේට් අණුවකට මේ ජලයේ තියෙන කැල්සියම් ඒ වගේම මැග්නීසියම් වගේ අණු සම්බන්ධ වෙන්න තියෙන හැකියාව අඩු කරනවා යූරියා මිශ්‍ර කරන එකෙන්. අපි මුලින්ම බැලුවොත් මේකේ සහජීවී ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. ග්ලයිෆොසේට් ඒ වගේම යූරියා මිශ්‍ර කරාම රසායනිකව භෞතිකමය වශයෙන් අන්තර් ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඒ වගේම මේක ගොඩක් ශාක වලට මේ දෙකේ එකතුව ක්‍රියාකාරීත්වය ශාක වලට ගොඩක් වැඩිපුර බලපෑම් කරනවා. ඉතින් අපි එකින් එක බලමු කොහොමද මේකට බලපෑම් කරන්නේ කියලා. මුලින්ම පාරගම්‍යතාවය වැඩි කරනවා. මේක සිද්ධ වෙන්නේ සාමාන්‍ය යූරියා කියන්නේ ශාක මතු පිට එකතු වුණාම ආර්ද්‍රතාකාරකයක්. එහෙම නැත්නම් හියුමෙක්ටන් එහෙම නැත්නම් මොයිස්චර් රිටේන් විදිහට වැඩ කරනවා. මෙතනදී යූරියා ශාක මතු පිට යෙදුවට පස්සේ ශාකයේ අභ්‍යන්තර පටක වලින් ජලය අවශෝෂණය කරගෙන ශාක මතු පිට තෙතමනේ රඳව ගන්න ගොඩක් වෙලාවට උත්සාහ කරනවා. ඒ වගේම යූරියා ග්ලයිෆොසේට් රසායනයට ශාක පට්ට මතු පිට ඇති මේ උච්චාරණය. එහෙම නැත්නම් මේ අපි දන්නවා ඉටි ලේ එකක් තියෙනවා. මේ උච්චාරණයත් එක්ක මේ ඉටි ස්තරයේ විනිවිද යන්න පහසු කරනවා. ඒ වගේම මේ උච්චාරණයට බලපෑම් කරනවා. ඒ වගේම මේකේ ක්‍රියාකාරීත්වය ගත්තොත් සාමාන්‍යයෙන් ග්ලයිෆොසේට් කියලා කියන්නේ පද්ධතිමය වල්නාශකයක්. මේ ශාකයේ ප්‍රෝයම පටක වලින් ශාකේ පුරා ගමන් කරන මේ යූරියා ගොඩක් බලපෑම් කරනවා. යූරියා කියන්නේ ශාකේ පරිවෘත්තීය උත්තේජනය කරන ඒ වගේම ශාකයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන ප්‍රධාන පෝෂකයක්. ඒ කියන්නේ යූරියා ශාකයකට ඇතුළු වුණාම ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගෙන් සිද්ධ වෙනවා. ඒ වගේම මේ අභ්‍යන්තරයේ චලනයන් වේගෙන් සිද්ධ වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට යූරියා ශාකයකට ඇතුළු වුණාට පස්සේ යූරියාත් එක්ක ග්ලයිෆොසේට් ඇතුළු වෙනවා කියලා කියන්නේ ශාකයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම මේ අභ්‍යන්තර තරලවල චලනය ගොඩක් වේගවත් වෙනවා. මෙතනදී මේ වල්නාශකයට ගොඩක් හොඳ හැකියාවක් ලැබෙනවා. සාපේක්ෂව ග්ලයිෆොසේට් වල පද්ධතිමය ක්‍රියාකාරීත්වයට එහා ගිහිල්ලා වේගෙන් ශාක අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන ශාක අභ්‍යන්තරයේ චලනයන් වැඩි කරන. ඒ වගේම මේ යූරියාත් එක්ක ග්ලයිෆොසේට් එකට මිශ්‍ර කරාම ඇමෝනියා pH අතර සම්බන්ධතාවයකුත් ගොඩනගනවා. සාමාන්‍යයෙන් ග්ලයිෆොසේට් කියලා කියන්නේ දුර්වල අම්ලයක්. pH එකේ 4.5 ප්‍රමාණයේ මධ්‍යස්ථ ආම්ලික ද්‍රාවණයක මේක හොඳින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍ය pH එකේ 6.5ට වඩා වැඩි වුණාම මේ මිශ්‍ර කරන ජලයේ ගොඩක් වෙලාවට කැල්සියම් මැග්නීසියම් වගේ අයන තියෙද්දි ශාරීය තත්ත්වයේ තියෙද්දි ග්ලයිෆොසේට් වල ක්‍රියාකාරීත්වය දුර්වල වෙන්න පුළුවන්. ඉතින් මේ හේතුව හින්දා ජලයේ තියෙන කැල්සියම් මැග්නීසියම් වගේ අයන ග්ලයිෆොසේට් රසායනික අණු එක්ක සම්බන්ධ වීම තමයි මේකට ප්‍රධාන වශයෙන් මේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ. යූරියාත් මිශ්‍ර කරාම පිරිසිදු යූරියා කියන්නේ සාමාන්‍ය උදාසීනයි. මේ ජලයත් එක්ක මිශ්‍ර වෙද්දී සුළු ජල විච්ඡේදනයක් වෙනවා. සාමාන්‍යයෙන් ජල ප්‍රභවයේ කිවුල් සහිත නම් එහෙම නැත්නම් අපි කියන කටින ජලය කිවුල් ජලය කියලා. මේ වගේ නම් මේකේ ගොඩක් අපිට කැල්සියම් මැග්නීසියම් අයන බලා ගන්න පුළුවන්. ඉතින් මේ ග්ලයිෆොසේට් ක්‍රියාකාරීත්වය අඩු කරන මේ කටින ජලයේ එහෙම නැත්නම් මේ කිවුල් වතුරේ තියෙන කැල්සියම් මැග්නීසියම් ගොඩක් වෙලාවට ඍජුවම දායක වෙනවා. අපි කලින් කිව්වා. ඉතින් යූරියා එකතු වුණාම වෙන්නේ ජලයේ තියෙන මේ ඛනිජ ග්ලයිෆොසේට් එක්ක සම්බන්ධ වෙන්න කලින් ඒ වෙනුවට ඇමෝනියම් අයන ග්ලයිෆොසේට් අණු එක්ක සම්බන්ධ වෙනවා. ඒකෙන් ශාකයේ සෛල පටල හරහා පහසුවෙන් ගමන් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. වගේම මේ කටින ජලය එහෙම නැත්නම් කිවුල් වතුරේ තියෙන අයන වලින් මේ ග්ලයිෆොසේට් අණු ආරක්ෂා කර ගන්නවා. ඒකේ ක්‍රියාකාරීත්වය දිගටම රඳව ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් යූරියා ග්ලයිෆොසේට් අතර ලොකු රසායනික ක්‍රියාවලියක් සිද්ධ වුණේ නැති වුණත් ඒ කියන්නේ මේකේ ගුණාත්මක භාවයට හානි වෙන විදිහේ රසායනික බලපෑමක් සිද්ධ වෙන්නේ නැති වුණත් මෙතනදී භෞතිකමය වශයෙන්
පොඩි ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ. මෙතනදී සාමාන්‍යයෙන් යූරියා ජලයේ දිය කරනකොට රසායනික ක්‍රියාවලියට වඩා භෞතික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. යූරියා සාමාන්‍යයෙන් ජලයේ මිශ්‍ර කරනවා කියන්නේ ඒ කියන්නේ අපි අතට අරන් වතුර ටිකක් දැම්මත් අපිට ලොකු සීතලක් දැනෙනවා. ඒ කියන්නේ යූරියා කියන්නේ උෂ්ණත්ව අවශෝෂණය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ විදිහට ජලයේ යූරියා මිශ්‍ර කරනකොට උෂ්ණත්වය පහළට වැටෙනවා ද්‍රාවණයේ. එතකොට සාමාන්‍යයෙන් මේ තාපය අවශෝෂණය කරගන්න හින්දා තමයි මේක ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. මේ විදිහට ටැංකියේ උෂ්ණත්වය පහත වැටෙනවා කියලා කියන්නේ ජලයේ අධික සීතලක් නිර්මාණය වෙනවා. ඉතින් මේ විදිහට මේ ද්‍රාවණය සීතල වුණාම ග්ලයිෆොසේට් ඒ වගේම අනෙක් ආකලන ද්‍රව්‍ය මේකේ තියෙනවා. මේ පද්ධති මේ ක්‍රියාකාරීත්වය ගන්න ඕන හින්දා ඒ වගේම ශාකයක් විනිවිද යන්න ඕන හින්දා මේ ග්ලයිෆොසේට් වලට විවිධ ආකලන ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා. ඉතින් මේ විදිහට යූරියාත් එක මිශ්‍ර වුණාම දිය වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ටැංකියේ උෂ්ණත්වය පහත යන හින්දා මේ අවක්ෂේප තැම්පත් වෙන්න පුළුවන්. මේකේ අන්තිම ප්‍රතිඵලය තමයි මේ තුන්ද එහෙම නැත්නම් අපි දන්නවා මේ විදිහට ස්ප්‍රේ කරද්දී මේ සිදුරු වල අවහිරවීමක් වෙන්න පුළුවන් හොඳට දියගුණේ නැත්නම්. ඉතින් මේක තමයි භෞතික වශයෙන් වෙන්න පුළුවන් බලපෑම. ඒ නිසා මේ යූරියා ඒ වගේම ග්ලයිෆොසේට් මිශ්‍ර කරද්දී මේ යූරියා සාන්ද්‍රණය වැඩි වුණොත් මේ වගේ ක්‍රියාකාරීත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ සාන්ද්‍රණය ගැනත් කතා කරොත් සාමාන්‍යයෙන් යූරියා සාන්ද්‍රණය ගොඩක් වැඩි නා ගොඩක් ඉහළයි නා එතකොට මේ පටක පිච්චෙන්න පුළුවන් හැකියාව වැඩි. සාමාන්‍ය යූරියා මේ විදිහට යොදද්දී පට්ට පිච්චෙනවා කියලා කියන්නේ ඉක්මනින් ශාකයක් මිය යන්න පුළුවන්. එතකොට වෙන දේ තමයි සාමාන්‍ය ග්ලයිෆොසේට් කියන පද්ධතිමය වල්නාශකයක් ග්ලයිෆොසේට් වලට බැරි වෙනවා ශාකයේ මේ මුල් වලට ප්‍රවාහණය කරන මේ ශාකයේ අභ්‍යන්තරයේ සම්පූර්ණ කොටසම මරලා දාන්න බැරි වෙනවා. ඒ කියන්නේ හානි කරන්න බැරි වෙනවා. මේ ශාක අභ්‍යන්තරයේ ප්‍රවාහණය වෙන්න කලින් ශාකයේ වල් පැලෑටියේ මේ පට්ට පිච්චෙනවා කියලා කියන්නේ අපිට සම්පූර්ණ ශාකය මේ අභ්‍යන්තරයේ භූගත කඳන් ඒ වගේම ශාකයේ මුල් මේ වගේ කොටස් වලට ග්ලයිෆොසේට් ළඟා වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ උඩකොළ ටික පිච්චුණත් යට අභ්‍යන්තරයේ භූගත කඳන් ඒ වගේම වල් ශාකයේ මේ මුල් කොටස් වලට හානි වෙන්නේ නැති නිසා ආයෙත් මතුවෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට මේ යූරියා ඒ වගේම ග්ලයිෆොසේට් එකට මිශ්‍ර කරන්න ප්‍රධාන හේතුව තමයි ගොඩක් වෙලාවට ඉහළ කාර්යක්ෂමතාවය ඒ වගේම ශේෂ්ත්‍රයේ සම්පූර්ණ වල්පැල පාලනය හොඳ කාර්යක්ෂමතාවයකින් වෙනවා. ඒත් මේකෙදී වෙන්න පුළුවන් බලපෑම් ගොඩක් වැඩි. සාමාන්‍ය කොහොමත් රසායනික ද්‍රව්‍ය යොදද්දී යූරියා වුණත් ඒ වගේම ග්ලයිෆොසේට් වුණත් යොදද්දී අපිට ගොඩක් හානිකර විදිහට බලපෑම් වෙනවා. ඉතින් ඒ ගැනත් මේකේ කතා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් පරිසරික බලපෑම් ගැන කතා කරද්දී පාංචු ජීවීන්ට ප්‍රධාන වශයෙන් බලපෑම් වෙනවා ග්ලයිෆොසේට් එක යූරියා මිශ්‍ර කරලා යොදද්දී. සාමාන්‍යයෙන් ග්ලයිෆොසේට් යෙදුවත් ඒ විදිහට හානි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේතනදී වෙන්නේ ගැඩවිලුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ පිටසමට ඍජුවම බලපෑම් කරනවා. මේකේ ප්‍රතිඵලයක් විදියට 9.89ක් ඒ වගේම 40.2.3ක් ග්ලයිෆොසේට් මේ ගැඩවිලුන්ගේ බඩවැල් වල තැම්පත් වෙන්න පුළුවන්. ඒකත් එක්ක ආහාර ජීර්ණ එන්සයිම් ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඔවුන්ගේ ශරීරයේ බර සාමාන්‍ය 9.89ක් 40.2.3ක් වගේ අඩු කරනවා. ඒ වගේම ගැඩවිලෙක්ගේ ශරීරයේ අභ්‍යන්තර පටක වලට ඍජුවම බලපෑම් කරනවා. ඉතින් පාංශු සෞඛ්‍යයට ගොඩක්ම මේ ගැඩවිලුන් කියන්නේ ගොඩක්ම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් පාංශු පරිසර පද්ධතියක් දියුණු කරද්දී පාංශු වාතනය, පාංශු ජලය, ඒ වගේම මේ මුල් විනිවිද යන්න පුළුවන් හැකියාව, ඒ වගේම පාංශු ස්තර මිශ්‍ර කරන ප්‍රධාන වශයෙන් ගැඩවිලු දායක වෙනවා. ඒ වගේම පෝෂණ චක්‍රීකරණය අපි බැලුවොත් ශාක කොටස් තියෙනවා. ඉතින් මේවා පොහොර විදියට මේ කාබනික ද්‍රව්‍ය විදියට පරිභෝජනය කරනවා. ඒ වගේම නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් වගේ ඉහළ පෝෂක බවට පරිවර්තනය කරන මේ කාබනික ද්‍රව්‍ය ඒ වගේම පාංශු ශුද්ධජීවී ක්‍රියාකාරීත්වයටත් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ශාකවල වර්ධනයට වැදගත් වෙන විටමින් වර්ග ප්‍රවර්ධනය කරන්නත් මේ ගැඩවිලුන් ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම මේ ගැඩවිලුන් කියලා කියන්නේ මේ භෝග අස්වැන්නට ඍජුවම බලපෑම් කරනවා. සාමාන්‍ය ගෝලීය වශයෙන් ගත්තොත් ගැඩවිල් පණුවෝ ඉන්නවා කියලා කියන්නේ ධාන්‍ය අස්වැන්න 6.5ක් ඒ වගේම රනිල භෝගවල අස්වැන්න 2.3ක් වගේ වැඩි කරගන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තිනවා. මේ දායකත්වයේ ප්‍රමාණය ගත්තොත් ආහාර වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන 140කට වගේ ප්‍රමාණයකට වැඩි කරගන්න පුළුවන් මේ ගැඩවිලුන් පසේ ඉන්න එකෙන්. ඉතින් ඒ නිසා මේ විදිහට ග්ලයිෆොසේට් ඒ වගේම යූරියා මේ වගේ අධික සාන්ද්‍රණයකින් මිශ්‍ර වෙලා පසට යොදනවා කියන්නේ මේ පාංශු ස්තරයේ ඉන්න හිතකර ගැඩවිලුන් ඒ වගේම ශුද්ධ ජීවීන් සම්පූර්ණ විනාශ වෙන්න පුළුවන්.
ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි සාමාන්‍යයෙන් අපි වගාවක් දීර්ඝකාලීනව කරගෙන යද්දී. සාමාන්‍යයෙන් පලිබෝධ ඒ වගේම රෝග පාලනයටත් මේ ගැඩවිලුම් ගොඩක් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් පස්රාශ්‍රිතව මේ ජීවත් වෙන පලිබෝධ කීටයෝ ගොඩක් වෙලාවට අනුභව කරනවා. ඒ වගේම භෝග රෝගකාරක ඉන්නවා. අපි දන්නවා ව්‍යාධිජනකයෝ බැක්ටීරියා දිලීර වගේ මේ පැතිරීමට බාධා කරනවා. ඒ වගේම පාංශු රෝග ව්‍යාප්තිය පාලනය කරන්නත් ගැඩවිලුමින් එක ගොඩක් වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට අපිට නෙමටෝඩාව ගත්තොත් නෙමටෝඩා පාලනය කරගන්නත් මේ ගැඩවිලුම් ඉන්නවා කියන්නේ ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ග්ලයිෆෝසේට් එක්ක යූරියා මිශ්‍ර කරනවා කියලා කියන්නේ ගැඩවිලුන්ට විතරක් නෙවෙයි ශුද්ධ ජීවීන්ටත් ඍජුවම බලපෑම් කරනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා හිතකර ශුද්ධ ජීවීන් මේ වගාවට සියුඩෝමෝනාස් බැසිලස් වගේ ශුද්ධ ජීවීන් ඉන්නවා. ඒ වගේම පාංශු බැක්ටීරියා දිලීර මේ අධික යූරියා භාවිතයත් එක්ක ඒ වගේම ග්ලයිෆෝසේට් යොදනවා කියලා කියන්නේ අපිට සම්පූර්ණයෙන් මේ ශේෂ්ත්‍රයෙන් නැති වෙන්න පුළුවන් ඉවත් වෙන්න පුළුවන්. ඒ වගේම අධික යූරියා භාවිතය සාමාන්‍යයෙන් පස ආම්ලික කරන්නත් ප්‍රධාන වශයෙන් හේතු වෙන්න පුළුවන්. මානව සෞඛ්‍යයට කොහොමද මේ ග්ලයිෆෝසේට් ඒ වගේම යූරියා සාමාන්‍යයෙන් ග්ලයිෆෝසේට් බලපාන්නේ කොහොමද කියලා බැලුවොත් ප්‍රධාන වශයෙන් පිළිකාකාරක ගැටලු ඇති කරනවා. ඒ වගේම අක්මාව වකුගඩු ආශ්‍රිතව නිදංගත රෝග ඇති කරන ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. ඊට අමතරව ස්නායු විෂ වීම, ප්‍රජනන ගැටලු ඇති වෙනවා. සාමාන්‍යයෙන් ගර්භණී කාලය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ගබ්සා වීම වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයන් ඇති වෙන්නත් ප්‍රධාන වශයෙන් මේ ග්ලයිෆෝසේට් වගේ වල්නාශක හේතු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් භාවිතා කරන වාර ගන්න අපිට අඩු කරන්න පුළුවන් නම් මේ තත්ත්වය යම්තාක් දුරට හරි පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම භූගත ජලයට, මතු පිට ජලයට මේ යූරියා ඒ වගේම ග්ලයිෆෝසේට් වගේ රසායනික ද්‍රව්‍ය එකතු වෙනවා කියලා කියන්නේ ජලජ ජීවීන්ට වගේම වගාශේෂ්ත්‍රයක් අවඩ තියෙන හිතකර ස්වභාවික පරිසර පද්ධතිය සම්පූර්ණයෙන් අපිට නැති වෙන්න පුළුවන්. මේ විදිහට තමයි ග්ලයිෆෝසේට් ඒ වගේම යූරියා මිශ්‍ර කරාම ශාකයකට වගාවක අපිට දේවල් සිද්ධ වෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද මට ඔයාලත් එක්ක කතා කරන්න ඕන උනේ මේක හැමෝම පාවිච්චි කරන දෙයක්. සාමාන්‍යයෙන් යූරියා ග්ලයිෆෝසේට් එකට මිශ්‍ර කරන එක ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා. ඒත් මේකේ ගොඩක් පාරිසරික බලපෑම් සිද්ධ වෙනවා. ඒ වගේම මෙතනදී සිද්ධ වෙන්නේ මොකද්ද කියන දේ තමයි මට හරියටම කියන්න ඕන. ඉතින් මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්නවා වගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින් මුණ ගැහෙමු.